and chat අලුත් එපිසෝඩ් එකක් එක තමයි එකතු වෙලා ඉන්නේ. අදත් ඇවිල්ලා ඉන්නවා ගොඩක් විශේෂ එක්කෙනෙක්. එයාව අපිට ගොඩක් වෙලාවට දැන් ඩිරෙක්ටර් කියවම තමයි එයාගේ ෆිල්ම්ස් ගොඩක් මතක් වෙන්නේ. හැබැයි එයා ඩිරෙක්ටර් කෙනෙක්, එඩිටර් කෙනෙක්, මියුසික් බෑන්ඩ් කරා. එතකොට මියුසික් කරපු කෙනෙක්. එතකොට අපිට සම්පූර්ණයෙන් එයාව ආටිස්ට් කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. හැමෝම නම කිව්වම දන්නවා ලොකුවට එයාව ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ නැහැ. බුඩි කීර්තිසේන, විශ්වනාත් බුද්ධික කීර්තිසේන. ලොකුවට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. ලොකුවට පොඩියට ඉන්ට්‍රොඩියුස් කරා නිසා. ඔව්. මේ දැන් අපි දැන් ගොඩක් දන්නේ චිත්‍රපටි හදන දැන් අපිට මිල්ලේ සොයා මාතා එතකොට තව ඔයාලා බලපු නැති සිහින දේශයෙන් නේ. සිහින දේශයෙන් මම හිතනවා ඉපදුන අවුරුද්දේ ආපු එක. 97 රිලීස් වෙන 96 නේ 96 රිලීස් වෙනවා. ඒකනේ. එතකොට දැන් ඒ වගේ කිව්වට දැන් බොඩි ඕන වෙන්නේ. ආනන්න කියන්න හොඳ නැති නාටි බොඩිට ඕන වෙන්නේ ඉස්සලම රංගපාන්න. ඊට පස්සේ තමයි රංගපාන්න හිතිලා ඊට පස්සේ නෑ මේක ෆිල්ම් හදන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ හදන විදිය ඉගෙන ගන්න ඕනේ කියලා හිතලා තමයි නෙවියෝ කියන්නේ. හරියට හරි. ඒ කියන්නේ මට ඉස්සර රංගපෑම් තමයි කියන්නේ ඇත්තටම මේ මියුසික් තමයි ඉන්ස්පයර් වෙන්නේ. මියුසික් වලින් මියුසික් අහහා හිතන්නේ මේ මට විජුවල්ස් එනවා එක එක. ඒ කියන්නේ ලංකාවේ නම් මියුසික් වීඩියෝස් වලට විජුවල් කියන ඒවා නෙමෙයි. සාමාන්‍ය ඕනම දෙයක් විජුවල් නැහැ. දැන් මේවා පේන එකත් විජුවල් එකක්. ඉතින් ඒතකොට එක විජුවල්ස් ඔළුවට එනකොට එතෙන්දි මට හුඟක් මේ මොකද තාත්තා අපේ තාත්තා බුද්ධිකීර්තිසේන එයා බතික් එක්සිබිෂන්ස් වල බුද්ධි බතිකේ බතික් එක්සිබිෂන්ස් වල ලෝකවටේ ගිහිල්ලා එනකොට ගේනවා ඔය අලුත් එක එක දේවල්. ඒ කියන්නේ ස්ටීරියෝ සෙට් එක ඒ කාලේ ඉතින් එයා බතික් දීලා ඒ වගේ එකක් කරන් යනවා. ඒතකොට 2 in 1 එකක් 3 in 1 එකක් ඒ කාලේ ඉතින් ලොකු දේවල් දැන් ඉතින් සාමාන්‍ය දේවල් වෙලානේ. එතකොට ඒමම මෙයා වීඩියෝ ඩෙක්ස් උත් ගේන්න ගත්තා. ඒ කියන්නේ Betamax. Betamax එකෙන් තමයි බීටා කෑම් වලට ගිහිල්ලා දැන් ඒවත් දන්නේ නැති වෙති ගොඩක් අය. ඒත් එක VHS. ඒතකොට VHS තමයි මොහොත පොපියුලර් වුනේ. ඒතකොට ඒ ගෙනාපම ඒ වගේ ෆිල්ම්ස් කියනවා. මට මතකයි ඉස්සෙල්ලාම ගෙනාවා Star Wars ගෙනාවා. Saturday Night Fever කියලා ජෝන් ට්‍රාවොල්ටාත් කරන. ඒතකොට ග්‍රීස් මේ 1977 78 වගේ. ඒ කාලේ මම හිතන්නේ අපි දන්න විදිහට ලංකාවේ තිබුණේ විපුලපති කියලා තිබුණේ ඒ කියන්නේ ආර්ට් එක්ස්පෝර්ට් විපුල මාමාගේ ඒගොල්ලන්ගේ ගෙදර ඩෙක් එකක් තිබුණා. අපි ඉතින් එක්ස්චේන්ජ් කරගන්නවා ඒගොල්ලෝගේ නැති ෆිල්ම් ඒගොල්ලෝගේ ඒ කාලේ එහෙම එකක් තිබුණා. ඉතින් වැඩිය නෑ. ඉතින් මට ඒ කාලෙම හම්බුණා එක බලන්න. ඒතර The Party කියලා ෆිල්ම් එකක් ගෙනාවා පීටර් සෙලර්ස් ඉන්න. මම ඉතින් ඕවා දාගෙන අර දැන් වීඩියෝ ඩෙක්ස් දෙකක් තියෙනවා ඩබ් කරනවා. ඒතර වීඩියෝ කැමරාවක් ගෙනාවා. ඒ කාලේ වීඩියෝ කැමරා ඉතින් පුද්ගලිකව ගෙනවා කියන්නේ ලොකු මේ මම කියන්නේ 78 වගේ වෙනකොට 77 78 79 වගේ වෙනකොට. ඉතින් ඒ කාලේ ඒවා පොපියුලර් හරි හිම නෑනේ. නෑ කියන්නේ හැමෝටම ෆෝඩ් කරන්නත් බෑ. අපේ ලංකාවටත් වැඩිය නෑ. ගේන්නේ අර වගේ පිටරට ගිහිල්ලා ඉඳලා ආපු එක්කෙනෙක්. ඉතින් මම ඔය බල්ලොන් ෂූට් කරලා බල්ලෝ අර ගිටාර් ගහනවා වගේ ටැං 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 අර කසනකොට ඒව දාලා ඩබ් කරනවා. එයාගේ අර විෂුවල් එකට අන්නේම ඒව දාලා මම ඩබ් කරනවා. ඒතකොට අර පීටර් සෙලර්ස්ගේ ජෝක් තියෙනවා පාටි ෆිල්ම් එකේ ඒක අරගෙන ඒකට සිංහලෙන් ඩබ් කරනවා එක එක. ඒ වගේ කෑලි මං කරලා ඉතින් මට ඕන වුණේ අර මියුසික් උත් එක්ක. මොකද මියුසික් හරි පවර්ෆුල් මීඩියම් එකක් ඉඳලා. ඒතකොට තාත්තා ඒ කාලේ රෙකෝඩ් ගේනවා. ඒ පිටරට වලට ගිහිල්ලා රෙකෝඩ් ගේනවා. ඒතකොට තාත්තා ඒ කාලේ ඔය සන්ටානා එතකොට ජෙනිස් ජොප්ලින්ගේ රෙකෝඩ් එකක් ගෙනාවා. තාත්තා ජෙනිස් ජොප්ලින් ආනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒතකොට ඒ වගේ එක එක ඩිමිස් රෝසර්ස් ඇබා කියන්නේ පිස්සු වැටලා එක. ඉතින් ඕවා අහනකොට ඕවත් එක්ක මට එන්නේ විජුවල්ස්. ඒ විජුවල්ස් වල මම දැක්කේ අර මේ දකින්න ඇක්ටර්ස්ලාගේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් කියලා ෆිල්ම් එකක් ගෙනල්ලා බැලුවා. එතකොට මේ ළඟදී නැති වුණ රොබර්ට් රෙඩ්ෆෝඩ් ඉන්න ෆිල්ම් එකක් තමයි නැචරල් කියලා ඒ වගේ ඒවා බැලුවා. එතකොට රෙඩ් මේ එයාගේම ස්ටිං කියලා ෆිල්ම් එකක් ඇවිල්ලා පෝල් නිව්මන් එයා ඉන්නේ. ඒගොල්ලෝනේ සන්ඩෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකට හිටන් හැදුවේ ඒ දෙන්න එකතු. ඉතින් කොහොම හරි ඒව හැම දැකලා අර නලු නිලියෝ ගැන වැඩිපුර දෙයක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝනේ පවර්ෆුල්. අපේ ස්ක්‍රීන් එකේ පේන්නේ එයාලානේ. ඉතින් මට හැමතිස්සෙම හිතුනේ මට රංගපාන ගෝඩ්ෆාදර් බැලුවා. ගෝඩ්ෆාදර් බලනකොට ඒවා ඒතකොට ඇල් පචීනෝ දැක්කා. ඒ වගේ නළුවෙක් පචීනෝ. එහෙම නැත්නම් you talking to me රොබර්ට් නීරෝ වගේ you talking to me ඒ වගේ එහෙම ඇවිල්ලා නළුවෙක් වෙන්නම තමයි එදාගෙන යනකොට ටිකක් කල් යද්දි මම දැක්කා
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ක්ලෝස් එන්කවුන්ටර්ස් එක දැක්කේ නැහැ. 1978 හරි 79 හරි එංගලන්තේ ගිය වෙලාවේ අපි ඇමරිකාවේ කියන්නේ සබ්වේ කියලා ඒකනේ අන්ඩර්ග්‍රවුන්ඩ් කියලානේ. පොළොව යටින් යන කෝච්චිය. ඒ වගේ ගහලා තියෙනවා මේ පෝස්ටර් එකක්. ඒ ගහලා තියෙන අර පාරේ තියෙන්නේ පාර දෙපැත්තේ අර ඉරි දෙකයි මැද කඩ ඉරි තියෙනවා. ඉස්සර ඈතට වෙන්නේ මොකද අර මෙහෙමනේ. එතකොට මේ ආන්ගල් එකෙන් එන්නේ ඔහොම බැලුවොත් මේ ඇන්ගල් එකෙන් එන්නේ මේ ලයිට් එකක් වගේ පේනවා. We are not alone. Close encounters of third kind. We are not alone. දැන් මේක පොඩ්ඩක් මට නිකන් වදිනවා 아무තු විදියකට. ලංකාවට ආපුවාම ඒ මොකවත් මතක නැහැ. මම හරි කැමති පියාමන පීරිසි වලට. ඒතකොට ජයශ්‍රීලගේ රෝහිත ඒ කාලේ සෙරන්ඩීප්නේ. අපි දැන් ඒක ඉස්කෝලේනේ අපි යන්නේ රෝහිතයි මායි හරි ඕවා ගැන කියන්නේ ඒගොල්ලෝ නාත්තන්ඩි අපි කොස්වාඩි ඉතින් වීකෙන්ඩ් එකට එනවා. අපි ඉතින් දන්නවනේ අපි පොඩි කාලේ ඉඳලම ජංගිය කාලේ ඉඳලා යාළුවෝ. ඉතින් අපි දෙන්නගේ තිබුණා හැම එකක්. ඒතර මමත් ඔය වගේ පොත්පත් කියනවා unexplained අනම්මනම් පියාමන පීරිසි ගැනයි අර එක එක හොල්මන් ගැන එහෙම. දවසක් මම 80 වගේ වෙනකොට මේ මම කතා කරේ 79 විතරනේ 78 විතරනේ 80 81 වගේ වෙනකොට මම දකිනවා මෙතන මේ කොල්ලුපිටියේ නස්ටාස් කියලා වීඩියෝ ක්ලබ් එකක් තියෙනවා. ඒකේ Close Encounters of the Third Kind ෆිල්ම් එකක් තියෙනවා. දැන් අරක මේක දෙන්න කියලා අරගෙන කියලා බලපන් පියාමන පීරිසි කියන. දැන් ඔන්න සෙට් වෙනවා. වැඩේ හරියටම හරි. ඒක දැක්කාම මට හිතෙනවා පියාමන පීරිසි කියන ෆිල්ම් එකක් කරනවා. කවුද කියලා බලන්න මේ ස්ටීවන් ස්පිල්බර්ග්. ඊට පස්සේ ස්පිල්බර්ග්ගේ ෆිල්ම්ස් E.T. එනවා. ඒවා මේවා දැක්කම පස්සේ ස්පිල්බර්ග් මාව ඔළුව හරවනවා ෆිල්ම් මේක කෙනෙක් වෙන්න ඕන අනේ කියලා. මොකද ඒ කාලෙම දකිනවා මිඩ්නයිට් එක්ස්ප්‍රස් කියන ෆිල්ම් එකක්. බ්‍රැඩ් ඩේවිස් ඉන්න ඇලන් පාකර්ගේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් දකිනවා. මේවා දැක්කයින් පස්සේ මට හිතෙනවා දැන් රංගපාන එකට වඩා මේව කරා නම් හොඳයිනේ කියන එකට තත්යකට ගිහිල්ලා මට හිතෙනවා ඊට පස්සේ මේ ෆිල්ම් හදන්න ඕනයි කියලා. ඉතින් ඔය ඒ කාලේ ඉස්කෝලේ යන්නේ කොස්වාඩියේ ඉඳලා මීගමේ මාරිස්ටලායකට මම යන්නේ. මම බෞද්ධ වුණාට කතෝලික ඉස්කෝලේකට තමයි යන්නේ. මොකද ඒ කාලේ ඒක හොඳ ඉස්කෝලයක් කියලා. මොකද හොස්ටල් එකට දාන බෝඩින් එකේ ඉඳලා බෝඩින් එකේනොත් බෝඩින් එකේ කාලයක් තිබි ඉවර වෙනවා. ඊට පස්සේ දවස් ගානේ යනකොට මම මේ සින්දු අහගෙන යනවා. ඒ කාලේ තාත්තා ගෙනත් දුන්නා වෝක්මන් එකක් ගෙනත්. ඒ කාලේ මේ 80 විතර සෝනි වෝක්මන් එක. ඒ කියන්නේ හැමෝටම නැහැ. ඉතින් අපිට තියෙන දේ ඒ වගේ අර ටේප් එක දාගෙන යන්නේ. මට දැන් මම දකින්නවා නිකන් එක එක විදිහට යුද්ධ කරනවා. ඒ කියන්නේ යුද්ධ ටැංකිය වලින් යුද්ධ කරනවා. අනම්මනම් මට පේනවා හරෙන් ගහ ගන්නවා මේවා කරනවා. මොකද තාත්තා ඒ කාලේ අර රුසියන් ෆිල්ම් ගේනවා. වෝ ෆිල්ම්ස් එනවා. ඔඩැසිටි එතකොට සී ඉන් ෆ්ලේම්ස් ඔය වගේ ඒවා ගෙනල්ලා පෙන්නනවා මේ. එයා ෆිල්ම් ඉම්පෝට් කරලා පෙන්නනවා. ඒවත් දැකලා දැන් යුද්ධ මේ වෙනවා. එහා පැත්තෙන් බලපුවම ඒ වෙනකොට මම ජෝන් බෝමන්ගේ එක්ස්කැලිබර් ෆිල්ම් එක බලලා තියෙනවා. ඒක ගියා ඒක බලන්න පුරුදු වෙන්නේ සුසිල් ප්‍රේමරත්න ස්වර්ණපත්‍රය අඳිනවා දෛවයේ අසිපත කියලා චිත්‍රකතාව. ඒකම තමයි අඳලා තියෙන්නේ. දෙක ප්ලග් වෙනවා බලලා ඉතින් ඒකත් බලලා මේ පැත්තෙන් මට දකින්නේ ඔක්කොම විෂුවලි පේන්නේ මේ කිං ආතර් and the round table knights ලා කඩු ෆයිට් කරන ඒවා. ඉතින් මේ දෙක දෙපැත්ත යනවා. හරි ආසයි වෙනවා. පියාමන පීරිසි උඩින් තියෙද්දි මේ දෙපැත්තේ මේකත් එක්ක මේ චිත්‍රපටි මේ විදිහව කරන්න ඕනනේ කියන එකක් ඔළුවට ඇවිල්ලා තමයි ෆිල්ම් එක කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතන්නේ. ඊට පස්සේ යනවා නිව්යෝර්ක්. නිව්යෝර්ක් එකපාර යන්නේ නැහැ. ඊට පස්සේ අපේ බුද්ධිබත් එකේ වැඩ කරන්න එනවා මංගල සමරවීර කියලා එක්කෙනෙක්. එයා එන්නේ ෆැෂන් ඩිසයිනර්. එයා එංගලන්තේ ඉඳලා එන්නේ. මට මතකයි දවසක් ඇවිල්ලා කිව්වා මට මේ මధుරෙක් කෙටුවනේ. ඉතින් ඒකල් ටිකත් අර සිංහලත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. ඉතින් මංගල හරි පාටි දානවා හැන්දෑවට ගමේ සෙට් එකම බෑලා. ඉතින් මගේ යාළුවොත් උතෙන්ට ගිහිල්ලා සෙට් වෙනවා මාත් යනවා. ඉතින් එතනදී මට මංගල හරහා අහන්න පුළුවන් වෙනවා ඩේවිඩ් බෝවිගේ මියුසික්. ඩේවිඩ් බෝවි, රොක්සි මියුසික්ගේ බ්‍රයන් ෆෙරි, ඉගි පොප්, ලූ රීඩ් ඒ කියන්නේ එන මියුසික් මේවා එකක් ටිකක් අහන්න පොතුත් කියවන්න හම්බ වෙනවා. ඉතින් මම මංගල එක්ක කියනවා මේ මට ෆිල්ම් කරන්න ආසයි. මම මේ කල්පනා කර ඉන්නේ
මේ ඉතාලියට යන්නද එංගලන්තයට යන්නද ඒතකොට එයා කියනවා you should go to New York. David Bowie lives in New York. කියනවා ඩේවිඩ් බෝවිට එහා කෙනෙක් නැහැ නේ මොකද මියුසික් නේ මට ඉන්ස්පයර් වෙන්නේ ඉස්සරහ. වුඩි ඇලනොත් ඉන්නේ එහෙ කියලා කියනවා. ඒතර වුඩි ඇලනටත් ඒ කාලේ වෙනකොට ආසයි. එහෙනම් ලංකාවෙන් වසන්ත ඔබේසේකර එතකොට ධර්මසේනපති රාජගේ පාර දිගේ එතකොට නීල් රූපසිංහගේ හතරන දාම සූර්යෝ ලෙනින් මොරායස්ගේ සූර්යයන්ගේ ඔය තියෙන කොම ඒවා ඔළුවට වැටලා පිස්සු වැටලා ගාමිණී ෆොන්සේක විජය කුමාර තුංග අංකල් එනවා අපේ ගෙවල් වල ඇවිල්ලා යනවා එතකොට එහෙම ඔය ඉතින් වැටිලා ඔළුවේ ඉතින් කොහොම හරි ඊට පස්සේ why don't you go to New York? Andy Warhol lives there. මං හරි ආසයි pop art. wow එහෙනම් New York වෙන්න ඕන place එක කියලා full try එකක් දෙනවා. ඉතින් තාත්තට කිව්වා නෑ නෑ ඔයා මොනවද ඔය ෆිල්ම් කරන්න යන්නේ? ඔයා මේ කොහොමද කරන්න කියලා එයා එහෙමද? නෑ එයා ඉතින් වෙන ඒවා ඉතින් සජෙස්ට් කරලා අන්තිමට හැබැයි එයා හරිනවා. මොකද එයාත් ෆිල්ම් කාරයානේ. එයාගේ කතාව හරියට නේ ජොසෙප් තොර්නතෝරගේ සිනමා පාරාදීසෝ වගේ. ඒකත් මට පොඩි කාලේ මතක් වුණා. ඒ කියන්නේ ඒ තාත්තා ඒ කරපු දේවල් මම ඉස්සර කරනවා කැබින් එකට ගිහිල්ලා අපේ කැබින් එකේ ඔපරේටර් එක්ක අර ෆිල්ම් දාන ඒවා බලනවා. ඒ කැපන කෑලි කැපෙනවා. ඒ චිත්‍රපටිනේ ඒවා. මේ ටෝච් එක ගහලා අල්ලාරකේ තිරේ පෙන්නන දේවල්. ඒ ඔක්කොම තිබුණා. ඉතින් කොමාරි අන්තිමට මාව නිව්යෝක් සිටි එකට යනවා මම. ඇඩල්ෆයි ස්කෝල් එක ගිහලා ඇඩල්ෆයි එකෙන් ට්‍රාන්ස්ෆර් වෙනවා නිව්යෝක් සිටි එකේ තියෙන ස්කූල් ඔෆ් විෂුවල් ආර්ට් එකට. ඊට පස්සේ මම ෆිල්ම් හදන්න ඉගෙන ගන්න. මොකද ඒ කාලේ වෙනකොට මම බෑන්ඩ් එකක ඉන්නවා මියුසික් බෑන්ඩ් එක. බූඩි ඇන්ඩ් ද වූසීස් කියලා. මොකද ඒකේ නම වෙන මොකද්ද නමක් තිබුණු වෙලාවේ මම ගිහිල්ලා මංගලකින් කිව්වා මංගල මේකට හොඳ නමක් දාමු. ඒතර මොකද ඉස්සර මට බූ කියලා කතා ගන්න දෙන්නයි. එක්කෙනෙක් මංගල අනිත් එක්කෙනා රෝහිත ජයශ්‍රීලගේ. ඉතින් ඒතර බූඩි බුද්ධි කියන එක බූඩි. බුද්ධික බූඩි වෙන්නේ කොහොමද? දැන් බූ නම් ඒක නා මංගල දෙනවනේ නම අර බූ කියලා. මේ නෑ. බෑන්ඩ් එකට බූඩි and the woozies. වූසීස්. ඉතින් එතකොට ඒකෙන් ඊට පස්සේ නිව්යෝක් සිටි එකට යනවා මම. what's your name? බුද්ධි. බුද්ධි? බුද්ධි. ඒගලන්ට ප්‍රොනවුන්ස් කරන්න. බූඩි වෙනවා ඊට පස්සේ බූඩි වෙලා යනවා. ඒතර ඒක බූඩි වෙලා ගිහිල්ලා ලංකාවට ආපුවම බූඩි කියපු ගමන් මේ 94 95 වගේ අපි ඉතින් කතා කරනවා නිහාල් සිංහ අංකල්ලාට එහෙම කතා කරනවා නම් ටෙලිසිනේකට කෝල් කරනකොට may I speak with Mr. නිහාල් සිංහ? may I know who's calling? බූඩි. කියලා අපිට හිනා වෙනවා. දැන් නම් ඉන්නවා එක එක ඩීලා ඉන්නවා දැන් දැන් එක එක අමුතු නම් තියෙන්නේ දැන් අපිටත් දිවලුක් වෙනවා. හැබැයි අපි ඒ කාලේ කියද්දි ඒගොල්ලෝ hina වෙනවා. ඒ කියන්නේ එච්චරට කවුරුත් ඒ කාලේ නැහැ. ඉතින් එහෙම තමයි ඔය නම එහෙම වෙනස් වෙලා ඊට පස්සේ එහෙ ගියාපුවාම ඉතින් මට එතනින් එහාට ඉතින් හම්බෙන කට්ටිය හම්බෙනවා. ක්ලාස්මේට් වෙලා ඉන්න කට්ටිය පස්සේ ලොකු ෆිල්ම්ස් ගහනවා. ඔය කතන්දර කොහොම මෙයා වෙලා යනවා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා අපි සිහින දේශයෙන් කරනවා. ඒක ෆයිනල් තීසිස් එකට නේද මේ කරන්නේ? ඔව් මම ඉස්සෙල්ලා කරනවා රිඩීම් කියලා ෆිල්ම් එකක්. ඒක ලියන්නේ කමල් අද්දරාච්චි. ඒක සුපර් 16 වලින් මම කරන්නේ. ඒකේ කැමරාව කරේ ඩොනල්ඩ් කරුණාරත්න. ඒක මම එඩිට් එකට ගෙනහිල්ලා ඒක තිබුණේ මේ 1988 89 මේ අප්‍රයිසිං එක JVP අප්‍රයිසිං එක යුනිවර්සිටි එකේ තිබිච්ච ඒවා ඒ කතන්දර ඔක්කොම එක ඒකේ තියෙනවා. මොකද මම ඇමරිකාවට ෆස්ට් ටයිම් ගිහිල්ලා බහින්න ඉස්සලා එංගලන්තෙට බහිනවා. ඒ කියන්නේ ප්ලේන් එක යන්නේ එහෙම ටිකට් එකක් අරන් දුන්නේ. මෙතනින් ලන්ඩන් වලට ගිහලා ලන්ඩන් වලින් නිව්යෝක් සිටි යනවා. ඉතින් ලන්ඩන් වලට බහිනකොට මාරංචි එනවා JVP එකෙන් මේ මොනවාද පාර්ලිමේන්තු එකට බෝම්බ ගැහුවයි කියලා එක සැරයක් තියෙන්නේ. ඒක මම හිතන්නේ ඒක වෙන්නේ 87 දුන්නේද. ඒ ට්‍රබල්ස් පටන් ගන්න සෙට් වෙන කාලේ වගේ. ඕම කොහොම හරි ඕම වෙලා ඒ යුගයේ අපි මේවා ASCII මොකද එදිනියත් ASCII එක කරලා ඒ කාලේ ඒකේ රංගපෑව වසන්ත විට්ටච්චි මේක දදා රංගපෑවා වසන්ත මහේන්ද්‍රේක හිටියේ නෑ. සින්දේෂන්
නෑ මම මේ කතා කරන්නේ ආ, රිඩීම් redeem එකේ, ආ. රිඩීම් එකේ ඒ කාලේ ඒක වෙන්නේ ආ, ඔව්. රිඩීම් වෙන්නේ ඊට පස්සේ මේ සීනු දේශයෙන් ඊට පස්සේ. ඔව්. සින්දේශය ෂූට් කරන්නේ 92 දෙකේ. හ්ම්. එතකොට මේ W ජයසිරි ඉන්නවා ඒ වගේ කට්ටිය එක්කම සෙට් වෙලා W ජයසිරි මටත් මචං කියනවා තාත්තටත් මචං කියනවා. ඉතින් කොහොම හරි ඒ ෆිල්ම් එක කරනවා. ඊට පස්සේ සිහින දේශයෙන් එක තමයි මගේ මේකට මම කරන්නේ මගේ තීසිස් එකට කරන්නේ. ඒකේ මගේ තීසිස් ඇඩ්වයිසර් වෙන්නේ වොයිටක් යස්නි කියලා. වොයිටක් යස්නිගේ කතාවත් හරි ඉන්ට්‍රෙස්ටිං. වොයිට ඇවිල්ලා මොකද ලෙක්ට් හවෙල් කියලා චෙකොස්ලෝවකියාව කැඩනවනේ කැලි කැලුනේ. ඒක චෙක් රිපබ්ලික් එකේ කවියෙක් තමයි ප්‍රෙසිඩන්ට් වෙන්නේ ලෙක්ට් හවෙල්. මට ඒ නම මතක ඒ විදිහට. ඒතර මිලෝෂ් ෆෝමන් කියලා හිටියා තව එක්කෙනෙක් One Flew Over the Cuckoo's Nest. ඇමැඩියස් ඔක්කොම කරපු මිලෝෂ් ෆෝමන් වෙයි මගේ ටීචර් වොයිටක් යස්නි මිලාන් කුන්දේරයි ඒ කියන්නේ මිලාන් කුන්දේරගේ පොත් කියවලා ඇති සමහරලාට ඔයාලා අර හවෙල් ඒ කට්ටිය තමයි යාළුවෝ ටික. ඉතින් මෙයා ඉතින් ඇවිල්ලා ක්ලාස් එකේ කියනවා you know what when we were making films අරකයි මේකයි කියලා කියනවා කොහමද මේ මිලාන් කුන්දේරා මේ හිරේ උන්නදී ඒගොල්ලෝ ගිහිල්ලා එයා වෙනුවෙන් ෆයිට් කරලා බේරගත්තා. මොකද මිලාන් කුන්දේරාගේ කතාව කියනවානේ මමත් ඉස්සර හරි ආස රයිටර් කෙනෙක්. මගේ එක යාළුවෙක් මයික් ගොරල්නික් කියලා එයා ලියනවා කතාවක් කියන්නේ හිච්හයිකින් ගේම්ස් කියලා ෂෝට් ස්ටෝරි එකක් තියෙනවා කුන්දේරාගේ. ඒක මොකද ඔය වගේම වැඩක් මට වෙනවා ආර්.කේ. නාරායන් එක්ක. ඉතින් ඊට පස්සේ මේ ඒක එයා ගිහිල්ලා කියනවා මට මේක කරන්න ඕන කියලා. Oh don't worry, Milan is my friend. I will talk to him. I'll get you permission කියලා මෙයා ලියනවා. ලියපුවම මාසයකට විතර පස්සේ ලියුමක් එනවා. මං කාටවත් මගේ ඒවා දෙන්නේ නැහැ. එහෙම කොහමද? මෙයා හරි අප්සෙට් ගහලා. ඇයි බලපුවම unbearable lightness of being කියන පොත ෆිල්ම් එකකට කරලා මේ මිනිස්සයා රයිටර් එයාගේ හිතේ තියෙන එකක්වත් නෙමෙයි ඒකේ තියෙන කියලා එයාට බොහොම අප්සෙට් වෙනවා. ඒක ප්‍රවේශම් වෙන දෙයක් තමයි පොතක් කියන්නේ අපේ ඉමේජිනේෂන් එක. තනි ඉමේජ්. ෆිල්ම් එකක් කියන්නේ කිරිලා ඉවරලා එන ඉමේජිනේෂන් එක. ඩිරෙක්ට් දෙනවා මේ මේක තමයි කියන්නේ. ඒ කියන්නේ මෙහෙම ගැහුවොත් එහෙමයි තියෙන්නේ. හැබැයි පොතේ එහෙම ගැහුවයි කියන එක මේ නිකන් මෙහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හරි වෙනස්. ඉමේජිනේෂන් එක චරිතය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අරයට ෆුල් අවුල් වෙනවා. ඒක ආවම පස්සේ ඊට පස්සේ යා කියනවා නේ මං කාටවත් දෙන්නේ නැහැ. ඒක මම මට උනයි කියලා මම නිව්යෝක් වල උන්නදී ද ගයිඩ් කියවනවා. කාගේද? ආර්.කේ. නාරායන්ගේ. මම පිස්සු ඇතුණා. මං හිතුවා මේක තමයි පොත. I need to do this as a movie. කියලා කොහොම හරි කන්ටැක්ට් කරලා තාත්තගේ හරහා අර්ජුන අංකල් හරහා ඕම කරලා නාරායන්ට මම කෝල් එකක් ගන්නවා දවසක. ඒ කියන්නේ ආර්.කේ. නාරායන්ට. අරගෙන මං කතා එයා මට විශ්වනාත් කියලා කතා කරනවා. Why Vishwanath? Why do you want to do this kind of movie here? What is this? There are better writers. ඒ කියන්නේ ආ හිතන්නේ නිකන් VS නයිපෝල්ලා ඒක. No. You are the writer of this. Our කියන්නේ අපේ මහද්දීපේ ඔයා තමයි. ඒ කියන්නේ නාරායන් තමයි. ඒතකොට අපි එයාගේ අනිතර මල්ගුඩි ඩේස් අනම්මන ඔක්කොම එක no, Vishwanath, there are better. Why do you want to do my book? මං කියලා අන්තිමට පැය භාගයක් ඇත්තටම අපි කතා කරා. එයා ෆෝන් එකේ තිබ්බේ මගේ හිත රිදවන්නේ නැතුව හරිම ප්‍රොෆෙෂනල් විදියට අර ඒ අපේ වීරයා ඒ විදියට මිඳගෙන හැබැයි ඒක එයා කැමති වුණේ ඒ වෙලේ දෙන්නම. දුන්නා නම් කරනවා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ ඇයි හේතුව කියලා. දේවානන්ද ගයිඩ් එක කරලා අර මිලාන් කුන්දේරට කරපු දෙයම කරලා ඒක සින්දු දාලා පිස්සු කෙල්ල මොනවද එකක් වෙලා ඒක මේ වෙලා ගිහලා දේවානන්දලා ඉතින් බොලිවුඩ් කට්ටියනේ ඉතින් ඒගොල්ලන්ට දැනෙන විදිහට කරන්න ඇති මං කියන්නේ ඒක හොඳ නරකද කියලා නමුත් කවුද මිස්ටර් නාරායන් ඒක කැමති විදිහට නෙමෙයි දැක්කේ ඉතින් මොකද මම ඒ නාරායන්ගේ පොත කියවනකොට මට දැනුණා අපේ ගම්වල තියෙන දේවල් ඔක්කොම මට දැනුණා. ඒකයි මම හිතුවේ මේක තමයි මට කරන්න ඕන ෆිල්ම් එක කවදා හරි මම මගේ අන්තිම ෆිල්ම් එක වගේ මේක කරනවා කියලා හිතාගෙන හිටියේ. කොහොම හරි ඉතින් නාරායන් මහත්තයා නෑ දැන්. ඉතින් ඒ තුමගේ පොත තාමත්
ඔළුවේ වැඩ කරනවා අපිට. සිහින දේශයෙන් එකන ඊට පස්සේ එන්න ඊට පස්සේ මේ මහේන්ද්‍ර පෙරේරා දැන් ඔව් කොහොමද ඊට මෙහෙම පස්සේ දැන් මම ලංකාවේ උන්නද්දි රට යන්න ඉස්සෙල්ලා කමල් අද්දරාරච්චි දවසක් ඇවිල්ලා කරනවා. වරෙන් බැට් කරන්න වරෙන්. ඇක්ටිං දිස්සෝ තියනකොට මම මොකද නාට්‍ය මගේ යාළුවෙක් සුරිත් හේගන්ද කියලා ෆිල්ම් නාට්‍යයක් කරනවා. මොකද්ද ඒකේ නම සුපිරි හදවත් තියෙන එකේ ව්‍යංග කියලා නාට්‍යයක් කරනවා කියලා. ඒකේ වරෙන් කියලා අපි එක්කන් ගිහලා දැන් අපිව ට්‍රේන් කරනවා එක්සර්සයිස් කරනවා. ඉතින් ඕකේ කොරියෝග්‍රාෆ් කරන්නේ සේනක ඩිසිල්වා. ඒ කියන්නේ ෆැෂන් කොරියෝග්‍රාෆ් කරන පස්සේ මම සේනක පස්සේ කාලෙක වැඩ කරනවා මම අතක් වෙනකම් වැඩ කරා. සහ අපිට ක්ලාස් ඇක්ටිං ක්ලාස් කරන්නේ මහේන්ද්‍ර පෙරේරා. හරි. දැන් ඕගොල්ලෝ ඔක්කොම ටෝස් කරපු පාම් පෙත්තක් වගේ. අපි පාම් පෙත්තක් වගේ ඉන්න හදනවා. දැන් මහේන්ද්‍ර කියන්නේ සමහරවිට ඒක ඉන තෝට් එකේ නේ. අපි දැන් ටෝස්ට් එකක් වෙලා. දැන් ගහක් වගේ. ඒතර ගහක් වගේ ඉන්නවා කරේ වගේ. අරගොල්ලෝ hina වෙනවා. ඒ කියන්නේ රියල් ඇක්ටර්ස්ලා hina වෙනවා. කොහොම හරි ඒතර නිල්මිනි තැන්න කොනොත් ඒකෙන් තමයි එන්නේ. කොහොම හරි ඒකේ අන්තිමට උනේ ඉතින් මම තේ හදන්න සල්ලි දෙනවා තේ බොනවා මේ වෙනවා රමණි බෝතල් රමණි එකේ ඇඩ් කරනවා ඉතින් රමණිමයි හරි යාළු වුණා මොකද කමලුත් ඒකේ ඉන්නවා අපි කට්ටිය ඒතකොට ප්‍රසන්න විතානකගේ වයිෆ් කවුද දමයන්ති ෆොන්සේකා මායි රමණි දමයන්ති තමයි ඉතින් අර කට්ටිය රේස් කරනකොට අපි දෙන්නා හරි ෆිට වෙලා මේ ඒ කාලේ මට කමල් හොයා ගන්න බැරුව ගම රමණි හෙට කොස්වාඩියට කෝල් කළොත් තමයි කමල් හොයා ගන්න බෑ ඒ වගේ ඉතින් කොහොම හරි මේ ඒකෙන් ආවට මම එහෙමම තියාගෙන ඒකම නිව්යෝක් යනවා ඒකෙන් පස්සේ. ඉතින් ගිහිල්ලා ලංකාවට ආවයන් පස්සේ මේ සීන දේශයෙන් එකට මරණේ කුමරු කියලා මාරයාගේ කැරක්ටර් එක කරන්න මම හිතන් ඉන්නේ සේනක ඩිසිල්ලව ගන්නවා කියද්දි කට්ටිය කියන සේනක ඕකේ සේනක is good. ඒ විජුවල් එක ඔක්කොම මොකද මම එක්සිට් කියලා ෂෝට් ෆිල්ම් එකක් කරනවා ඒක ඇඩ් කරන්නේ ප්‍රින්ස් ඔෆ් ඩෙත් හැටියට මරණේ කුමරට සේනක. ඒකේ ප්‍රොෆෙෂනල් නළුනිලියෝ කවුරුත් නැහැ. සුමේද ලියනගේ කැමරාව කරනවා මගෙත් එක්ක එකතු වෙලා අනිත් කට්ටිය ඇඩ් කරලා ඒකේ තියෙන්නේ හරි සිමිල කතාවක් කරක වගේ බට් ෆැන්ටසි එක. ඉතින් ඒක ඔළුවේ තියාගෙන අපි හිතනවා එහෙනම් අපි ගමු සේනකෝ කියලා. ඉතින් කට්ටිය වෙල කරන්නේ නෑ මේක ෆිල්ම් එකක් නේ. ප්‍රොෆෙෂනල් ඇක්ටර් කෙනෙක් වැඩ කරනවා මහේන්ද්‍ර ගාවට එක්ක. මහේන්ද්‍රගේ එහෙම එකක් පේන්නේ නෑ. අර සේනකගේ රැවුල තියෙනවා ඒ කාලේ රැවුල මේක අමුතු විදිහට දිග කොණ්ඩක්. ඊට පස්සේ මම ඔක්කොම එහෙනම් එහෙම කරලා බලමු කියලා සෝමබන්දු අංකල් ගාවට යනවා. මොකද කොස්ටියුම් එකක් කරගන්න ඕන කිව්වම සෝමබන්දු අංකල් ගාවට ගියාපම මනු බන්දුලගේ හිම තාත්තා ඒගොල්ලෝ එලිට් එක ලංකාවේ කියන්නේ ඒ වගේ කොස්ටියුම් එකක් කරද්දී ඒ කියන්නේ ඒගොල්ලෝ හරි එලිට් එකක්. මට ඒ වාසනාව මම අර කලිනුත් කිව්වා මට ලැබෙනවා ඒ වාසනාව ඒ එලිට් එක එක්ක වැඩ කරන්න. ඉතින් සෝමවන්තු අංකල් මට ඒ කොස්ටියුම් එක කරලා දෙනවා. ඒ කියන්නේ සිහින දේශෙන් තියෙන්නේ මහේන්ද්‍ර පෙරේරා යනගෙන යන්නේ මරණේ කුමරුගේ කොස්ටියුම් එක කරේ සෝමබන්දු විද්‍යාපති. ඉතින් ඒ වගේ ඒකට මට එහෙම හම්බ වෙනවා. එතකොට ඒ මං ලියන්ගෙන එන ස්ක්‍රිප්ට් එක ට්‍රාන්ස්ලේට් කරන්න මට හම්බෙන්නේ සුගත් අංකල් සුගතපාල්ද සිල්වා. ඉතින් සුගත් අංකල් ඒක මට ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. ට්‍රාන්ස්ලේට් කරපුවම මගේ කලර් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මාර කලර්ෆුල් වෙනවා. මොකද ඒ වගේ තියෙන පොඩි පොඩි දේවල් ඒ කියන්නේ අර එඩිටර් කෙනෙක් එඩිට් කරද්දී ඒ කියන්නේ මම කියන්නේ පොතක වුණත් එඩිටර් කෙනෙක් එඩිට් කරද්දී ඒක පොඩි වෙනසක් වෙනවා. ඒ වගේ මෙයා මේ ස්ක්‍රිප්ට් එක හරවනවා සිංහලට දාලා දෙනවා. එතකොට මට සැකයක් හිතෙනවා අර ලින්දේ වැටිලා ශ්‍රියන්ත මෙන්ඩිස් ජයලාල් රෝහණගේ සීන් එකේ මට හිතෙනවා අංකල් මේක පොඩ්ඩක් මේ අවුල් වෙයි වගේ නේ සුගත් අංකල්. නෑ මේක හරියටම හරි. වා කරන්නකො මේක. ඒ වගේම ඒ සීන් එක නැගලම යන සීන් එකක් වෙනවා ෆිල්ම් එකේ. කොටු පයින්ඩ ගිහිල්ලා මාට් වෙලා එලවනකොට මූගිල ජබොක් කරලා ඉඳක වැටෙනවා. වැටලා ඊට පහුවෙන්ද ජයලාල් රෝහණ ඇවිල්ලා මේ මොකෙද්ද මේ කියලා අර වගේ පොඩි එකක් යන එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඉතින් මට එයත් එක්කත් වැඩ කරන්න භාග්‍ය ලැබෙනවා. ඉතින් ඒ වගේ මට එහෙම තමයි බකන්නිලා වගේ ඒවා වෙනකොට
සයිමන් නවගත්තේ අංකල් එක්කලා වැඩ කළා. ඒ මට ওই සෙට් එකක වැඩ ගන්න හම්බෙන එක අවස්ථාවක් තමයි. ඒක ළඟදිත් මම එක Facebook එකේ ෂෙයා කරලා තිබ්බා අර මෙමරි එකක් ඇවිල්ලා විජය කුමාරතුංගත් එක්ක විජය අංකල් එක්ක ඒ කියන්නේ ඒ කාලේ පොඩි කාලේ ඉඳලා මේගොල්ලෝ යනවා ගෙවල් වල ඒ කියන්නේ මට මතකයි එක සැරයක් ජෝබේ වික්‍රම අංකල් තාත්තව බලන්න ඇවිල්ලා මට කියලා බිස්කට් පැකට් එකක් ගාලා දෙනවා මැලිබන් නිල් පාට පැකට් 4 පැකට් එකේ කියලා චීස් බිට්ස් එන්නේ ඒකේ. හරිද? ඇවිල්ලා දැන් ඉතින් දැන් දරා අපේ කුස්සිය ඉතින් ඒකේ හරියට ලයිට් උත් නෑ මේව නෑ කට්ටිය පොඩි ඩ්‍රින්ක් එකක් උත් දානවා විජය කුමාරතුංග අංකලුයි ජෝබේ වික්‍රම අංකල් දෙන්නම ඇවිල්ලා තාත්තත් එක්ක දැන් මට ගෙනාව බිස්කට් පැකට් එක ඔක්කොම ජෝ අංකල්ලා කාලා ඉවර කරා අන්තිමට. ඒක මට හොඳට මතකයි ඇදලා. ඊට පස්සේ ගිහිල්ලා අර හෝල් එකේ මොකක් හරි එක ප්‍රොමෝෂන් එකකුත් යනවා ෆිල්ම් එක ඒක ඉන්ට්‍රොඩියුස් කරන්න දර්ශන සිනමා එකේ තාත්තගේ සීයාගේ වයලට් හෝල් එකේ ඉස්සර ඒක දර්ශන සිනමා වෙනවා ඒ කියන්නේ අලුතෙන් තාත්තාය හදනවා විජය අංකල් ඒ අර මේ තිරේට යන තැන බැම්මක් තියෙනවා ඒ පොඩි ස්ටේජ් එක මෙහෙම අත තියලා ගහලා බල්ටියක් ගහලා නගින්නේ කොල් ඒ කියන්නේ ඒ කාලේ විජය කුමාරතුංග කිව්වා මිනිස්සු තෙරපෙනවා ඉතින් වැඩි ඕනේ ඇන්තනි සීපරටත් තෙරපෙනවා ඇන්තනි සීපරට දවසක් ඇවිල්ලා මට මතකයි දර්ශන හෝල් එකේ ඉතල යාර හැරෙන්න බෑ ඒ කියන්නේ මිනිස්සු වට කරගන්නවා ඉතින් විජය අංකල්ටත් එහෙම එයාගේ අර කොළු ගතිය ටික් ගාලා මෙහෙම අත තියලා බල්ටිය ගහලා උඩට පයින්නේ ඉතින් ඒ කාලේ ඉඳලා ඒ කියන්නේ අපි අර මියුසිකල් ෂෝ එකක් කරනකොට බෝඩි ඇන්ඩ් ද රෝසස් මට මතකයි අපි කට්ටිය ඉන්වයිට් කරේ සනත් නන්දසිරි අංකල්ලා ආවා ඒතකොට එඩ්වඩ් ජයකොඩි අංකල්ලා ඔය කට්ටිය තමයි ආවේ අපිට ඒ පොඩි අත දෙන්න කියලා ඒකට සින්දු කියන්නේ මම හිතන්නේ සල්ලි ගත්තේ නැහැ ඒගොල්ලෝ ඒක අපිට පොඩි මේවා එකක් හැටියට ඒ කාලේ ඒ මට ඉතින් ඒ වාසනාව ලැබුණා ඉතින් ඒ කියන්නේ මම ඉස්සර නටනවා පේන්න ශ්‍රියානි අන්ටි ශ්‍රියානි අමරසේන අන්ටිලා ඒගොල්ලෝ වික්ටරත් නායකගේ සායක දාගෙන රෙකෝඩ් එක දාන්න නටනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් අර අපිට ඉතින් පොඩි සපෝට් එකක් බලන් ඉන්නවා. ඒතකොට නන්දලා මාල්නි අන්ටි වගේ ඔය කට්ටිය මා ඒ කියන්නේ එහෙම මට ඒ භාග්‍ය ලැබුණා. ඒ පොඩි කාලේ ඉඳලා එහෙම එකක් තිබ්බා. ඔව්. දැන් මිල්ලිසෝ ආයෙනකොට දැන් අතරත් මහේන්ද්‍ර පෙරේරා හිටියා. ඊට පස්සේ මෙතනටත් එනවා. ඊට පස්සේ මේ මිල්ලිසෝ ආයෙ යෝ මේක මහේන්ද්‍ර පෙරේරා දැන් අගේ ගුරා වුණා වගේ ඊට පස්සේ දැන් මගේ රූම්මේට් වෙනවනේ සීනදේශන කෙනෙක්. ඒ කාලේ ඇක්ටර් කෙනෙක් සෙට් එකකට ආපුවාම ලීසියකට ගෙදර යන්නේ නැහැ. ඒ කාලේ ඉතින් අපි එකේ වැඩ කරනවානේ. ඒකින්ද ගෙදර යවෙන්නෙම නැහැ. හරි. මගේ රූම්මේට්. තුන් ගහලවත් එලවන්න බැරි සයිස් එකකින් එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ අපි දෙන මාර විදිහට සෙට් වෙනවා. සහ මම මහේන්ද්‍රගේ කියන්නේ මහේන්ද්‍රගේ සීනදේශන එකේ ගොඩක් තියෙන්නේ මයිමින් වගේ එකට සිංහලෙන් කියන්නේ මුද්‍රා අභිරූපණ වගේ එහෙම. ඔව් අභිරූපණ මුද්‍රා නාට්‍ය කියන වෙන එකක්. අභිරූපණ වගේ තියෙනවා. ඉතින් ආර මෙහෙම කරනවා පොඩි ෆනි මම ඒ කාලේ ඉඳලා දැනගන්න කොමඩි කියන එක ගන්න නළුවෙක් දක්ෂ වෙන්න ඕන. ඒ කියන්නේ නිකන් එන්නේ නැහැ කොමඩි. හරි. ඉතින් මහේන්ද්‍රට ඒක ගන්න පුළුවන්. ඉතින් මම මහේන්ද්‍රගේ ටැලන්ට්ස් ඔක්කොම දැක්කා. ඊට පස්සේ මම මිල්ලස්වා වයිල්ඩ් හෙවන් කියලා ලියන කාලේ මට හිතුනේම මේකට හරියන්නේ මහේන්ද්‍ර කියලා. මහේන්ද්‍රටම තමයි. ඒතර මහේන්ද්‍ර ඒ වෙනකොට කවුරුත් මේන් කැරක්ටර් එකක් දීලා නැහැ. උත්තල් ගන්න ලොකෝයි වණ්ඩගු ලොකෝයි අපිට දෙන්නේ නැහැ නේ. උගින වැඩි ලස්සනට ඉන්න කට්ටිය දැන් මහේන්ද්‍රට අපි කියන්නේ KKK කියලානේ. ඒ කියන්නේ කොට, කළු, කැත එහෙමනේ කියන්නේ. ඉතින් කියන්නේ අපි ඒ වීඩියෝට අපි කතා කරන දේ ආදරයට කතා කරන දේ. ඉතින් ඒකේ කොහොම හරි මහේන්ද්‍රව සහ ඒකේ බොබ් මාලි ඔබ්සෙස් එකක් නේ යන්නේ. ඉතින් මහේන්ද්‍ර බොබ් මාලි වගේම කරනවා අපි එක තැනක අර මේ ඒ කාලේ මට මතකයි කියන සින්දුවේ. තනි කර මහේන්ද්‍ර බොබ් මාලි මට මතකයි වසන්ත විට්ටච්චි කියනවා. ඒතර බොබ් මාලි නැතිලා මචං. දැන් අපිට තියෙන මහේන්ද්‍රයි පොඩියයි එකන් ගියා නම් ජමයිකා වලට බොබ් මාලිව දැම්ම හැකි. ඒ කියන්නේ මම ඩිරෙක්ට් කරනවා මෙයා රඟපානවා කියලා. ඒ වගේ එහෙම තත්යකට ඉතින් එහෙම තිබුණා. ඉතින් ඒ වගේ කොමාරි මහේන්ද්‍ර පුල්ස් ඔබ කියන්නේ ඒක මම කියනවා නම් අවුරුදු 4කට විතර කලින් මහේන්ද්‍ර එක බැලුවේ. ඒ බොබ් මාලිගේ සීන්ස් ටික. ඒ පර්ෆෝමන්සස් ටික. No Man No Cry කියම බලලා අවුරුදු 4කට පස්සේ පර්ෆෝම් කරද්දි ආය මොකුත් නැහැ මාලිගේ පර්ෆෝමන්ස් එක එහෙමම දුන්නා. ඒ කරන ඇක්ටිං ඔක්කොම කරලා වෙන කෙනෙකුට අවෝඩ්ස් වලදී ගියා අවෝඩ් එක.
ඒ මහින්ද්‍ර පෙරේරා ගෙතන මිල්ල සොයාගේ කැරක්ටරිස්ටික්ස් කරනකොට බූඩිගේ කැරක්ටරිස්ටික්ස් පොඩ්ඩක් ඇවිල්ලා තිබ්බනේ දර මිල්ල සොයාගේ වුණත් අර මේ මොනවාද සෝරි සුදු ඇඳුමින් අර සින්දුවේදී එහෙම ඔව් මෙහෙමයි. ඒ කියන්නේ සුදු ඇඳුමින් සින්දුවේ මම චන්ද්‍රගුප්ත තේනුවර මගේ ආර්ට් ඩිපාර්ට්මන්ට් මම කියන්නේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියලා. ඒ කියන්නේ ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කෙනෙක් යටින් වැඩ කරන එක. ඉතින් මම ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් කියනකොට මම කියන්නේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියලා. ඒතකොට මම චන්ද්‍රගුප්ත මම ඒ කාලේ සුදු අඳිනවා මේ වගේ මේ පුළ ඇටමාල දාගෙන ඉන්නවා කරාමු දාලා කොණ්ඩෙත් බැඳලා මම කිව්වා make him like me. මොකද මේ කැරක්ටර් එකේ මම ඉන්නවා. සහ එතකොට සංගීතයට අපි දැන් මේ මොකද ළමාසාරිය දාලා ඒක සුදු ඇඳුමින් මොකද ඔය සුදු ඇඳුමින් සින්දු එන එකක් වෙනම කතන්දරයක්. මට දවසක් රෝහිත කතා කරනවා මචං මේ අපි ලංකාවේ මේ දවස්වල මචං මේ පොඩි මියුසික් වීඩියෝ එකක් කරගන්න ඕන මචං මරෙන් පොඩ්ඩක් වෙලා මට දාන්නේ මොඩ් ගොවියා නටපන් ඉතින් ඒ කාලේ මියුසික් වීඩියෝ එකක් තියා මොනවත් කරලා රූපවාහිනියට කොහෙටවත් දෙන්න බෑ ඒක බීටා කෑම් එකක වෙන්න ඕන එන මේකක් තියෙනවා අපි හොරෙන්ම ගිහලා සුපර් VHS එකකින් කරලා ඒක බීටා කෑම් එකකට ට්‍රාන්ස්ෆර් ආවා දැන් ඒක දාන්න ගත්ත හැමදැනම ඒ කියන්නේ ඒව ෂූට් කරෙත් මට මතකයි නිලන්ත අපේ මගේ ඇසිස්ටන්ට් එක නිලන්ත පෙරේරා හලාවත නිලන්ත තමයි ඔක්කොම සෙට් කරලා දෙන්නේ ධර්මයයි මායි ගිහිල්ලා අපි ඉතින් අපිම උයාගෙන ධර්මය පොල් සම්බෝල හදලා එමෙව කරගෙන අපි තමයි ඉතින් කාලා බීලා කට්ටිය ඔය කමතේ ගිහිල්ලා ඔක්කොම කරලා ඒ ෂූට් කරන්නේ කොහොම හරි සුදු ඇඳුමින් මේ සින්දු මට අහන්න මං කිව්වා මේක මරුනේ බං නැගලා යනවා මොඩ් ගොය තව වෙනවත් මුකුත් නැද්ද මොකද මම මේ වෙලාවේ සින්දුවක් හොයනවා මිල්ල සොයාගෙන දාන්න සංගීතගේ මේ මහෙන්ද්‍රගේ මේක මේව කරගන්න මේ කණින් ඕන සින්දුවක් ගනින් මේ ඕන එකක් ගනින් ඊට පස්සේ මම කනට දාලා අහනවා සුදු ඇඳුමින් නනනනනේ අරලිය ගහයට සුවිසුදු ඔන්නෝදී අපිට විල්ලේ කියලානේ ඒතර මේ ඒකේ නම දන්නේ නැහැ අරලිය ගහයට කියලා ඉතින් මං හිතන් ගිහිල්ලා දවසක් සෙට් එකේ දැන් සංගීත මේකප් එක දදා ඉන්නවා මං ටක් ගාලා කියලා සංගීත මේක අහන්න හා කවුද මේ මහේන්ද්‍රද? ඒ කියන්නේ යාට එන්නේ එකපාරට මහේන්ද්‍රගේ වොයිස් එක. එකපාරට එයා කියන කවුද මහේන්ද්‍ර නෑ මොකද නෑ මේ මගේ යාළුවෙක්. අපි සින්දුවේ මේක නෑ මේක නම් මරු. ඊට පස්සේ මහේන්ද්‍රත් ඉන්න කාමරේ කරන් උනක් බංගිලා. ෂා. ෆුල් ලගාම ගන්න. පුගා ජල්සකා කියලා හරි සින්දුව හරි චන්ද්‍රගුප්තර කියනවා මේකයි වෙන්න ඕන කියලා අපි ෂූට් කරනවා සින්දු ෂූට් කරලා ඒක තමයි මිල්ල සොයාගේ සින්දුවේ ඊටස් මම මේ තව මම කැමතිම ෆිල්ම් එකක් තමයි මේ නිම්නේ කොහොමද කළා එතකොට දැන් ඒක මට හිතාගන්න බෑ තාම දැන් චාර්ලින් කතා කරනකොට කිව්වනේ ඒක ෂූට් කරේ සිනේ සිටි එක ඇතුලේ කියලා ඔව් ඒකේ අර එක ගයක් විතරක් අපි එක තැනක ෂූට් කරා මේ මැද වැලිකඩ වත්ත පාරේ මැද වැලිකඩ නේ වැලිකඩ වත්ත පාරේ ඒ ඇරෙන්න අනිත් ඔක්කොම වගේ 90%ක්ම කරේ සිනිසිටි අපි ස්ටුඩියෝ වගේ හදාගෙන දුම් ගහනකොට කැහැ ඒ වගේ මේ තමයි කරේ මොකක්ද ඒකවට විශේෂයෙන් දැනගන්න ඕනේ නෑ කියන්නේ ඒක තමයි ෆස්ට් ඩිජිටල් ෆිල්ම් එක ලංකාවේ ඒක රිලීස් වෙන්න කල් ගියාට ඒක කියන්නේ ප්‍රොඩක්ෂන් එක උනේ ලංකාවේ පළවෙනි ඩිජිටල් ෆිල්ම් එක විදිහට නේද? හරි දැන් ඒක නේ ඒකේ තර අර ඒක අර කැලි තියෙන VFX වලින් අර නිකන් ඇස් අතලින් ගිහිල්ලා නිකන් අර කැමරාව ගිහිල්ලා වඩි තියෙන ට්‍රික්ස් දාලා. මොකද ඒව මට කරන්න පුළුවන් වෙන්නේ ඒ කාලේ වෙනකොට තමයි. ඒ කියන්නේ මගේ එලිෆන්ට් ඇන්ඩ් ද මවුස් මගේ මේක ස්ටුඩියෝ එක හැදිලා එතකොට මාතයිකේ විජුවල්ස් කළා ඒවට දෙරණ එකෙන් අවෝඩ්ස් අරගෙන මේක කේස් ගිහිල්ලා ඒ වුණාන් පස්සේ මට ඒක කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ මගේ ඉමේජිනේෂන් එකට යන්න පුළුවන් වෙන්නේ එතෙන්දී. ඒක නිසා ඒ වෙනකොට මට ඒක කරන්න කාලේ හරි. ඉතින් තව විශේෂත්වය මේ ෆිල්ම් එක බලන සැරේට ඒක හරි වෙනස් විදියකට මමත් දකින්න. මම රීඩ් කරනවා වෙනස් විදියකට. ඒකින්ද මම ඒකට කැමති එක්තරා විදියකට. මේ මොකක් හරි ෆිල්ම් එකකට දැන් අයිඩියා එකක් ඇවිල්ලා ඊට පස්සේ ඒකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ ඔයාම තමයි නේද?
කොමත් ඉංග්‍රීසි වලින් ලියන්නේ ඊට පස්සේ ඒක ට්‍රාන්ස්ලේට් කරන්න වෙන කෙනෙක්ට දෙන එක වෙනම කතාවක්. නෑ මේකෙදි නිම්නකෝද කලා කරන්න මෙහෙමයි. නිම්නකෝද මම අර මිල්ලසව කරලා ෆිල්ම් එකක් නොකර ඉන්න කාලේ දවසක් එනවා චින්තන ධර්මදාසයි සුමේද විජයවර්ධන ඇවිල්ලා කියනවා බුඩේ ඔබ ෆිල්ම් එකක් කරන්න කාලේ හරි බුඩේ දැන් කරන්න මම කොහොමද කොල්ල කරන්නේ මේ සල්ලි නෑ නෑ අපි කට්ටිය එකතු ඒතකොට චින්තකේ තිබුණා මොකද ගරිල්ලා ෆිල්ම් කියලා එකක් තිබුණා නෑ අපි කරමු ආගේ කට්ටිය ඉන්නවා කියලා දැන් කට්ටියම ඒතකොට සුමේදත් කිව්වා බුඩේ ඔයා කරන්න ඕන ඊට පස්සේ මම හරි කරමුකෝ එහෙනම් මෙන්න මේකයි වෙන්න ඕන කියලා මම එයාට ඒත්තු ගැන්නුවේ අර කාගේද ඒ සීන් එක අන්තිමට කරන්නේ කවුද අපේ කිංස්ලි ඒ කියන්නේ කවුරු හරි මෙහෙම වාඩි වෙලා ඉන්නවා මෙහෙම අර උඩ ඉන්න ලයිට් එකක් ගන්න පොඩ්ඩක් මේ ටික විතරයි පේන්නේ ඩාර්ක්නස් එකේ ඉන්නේ ඒ කියන්නේ ඇවිල්ලා වාඩි වෙන්නේ සෞම්‍යනේ එයා මෙහෙම කරලා බලනකොට එකපාරට අර ගාලා යනවා ඒක කරනවා සෞම්‍ය බලන මොකද උනේ කියලා ඒ වගේ ගන්න. ඉතින් ඒකේ ඇත්තටම මට ඕන වුණේ මේක මෙයා ඇත්තටම මේ කරපු දෙයක්ද නැත්නම් මගේ හිතේ ඇඳිච්ච දෙයක්ද මම නැත්නම් දැකපු දෙය මේකද කියන එක තමයි මේ ෆිල්ම් එක ඇතුලේ යන්නේ. මම හිතන්නේ ඒක වෙන්න ඇති ඒක එක්තරා විදිහට සාර්ථකත්වයක් වෙන්න ඇති බලන සැරේ එන්නේ එක එක මීනින්ග්ස්. ඉතින් මට හිතෙනවා ඉතින් බලන අයත් ගොඩක් කියන්නේ ඉතින් මේක මේ බලපුවම එක සැරේ බලන එක නෙමෙයි ඊළඟ සැරේ වෙන තේරුමක් වෙන්නේ කියලා. ඒගොල්ලෝ කියන්නේ වෙනස් විදිහකට. දැන් තමයි තේරුනේ කියනවා. ඉතින් මං කියන තුන්වෙනි පාරක් බලලා කියනවා ඒක රිප්‍රස් කරන ආයෙත් දැන් තමයි තේරුනේ. මං කිව්වා දැන් තමයි තේරුනේ නෙමෙයි මට මේක බලන සැරේට වෙනස් ෆිල්ම් එකක් වගේ පේන්නේ. ඉතින් අන්තිමට ඒක නිසාම ඒක ගිහිල්ලා දැන් POTV එකේ කට්ටිය බලනවා මට තේරෙනවා තාමත් බලනවා කට්ටිය. ඉතින් කොහොම හරි මේ චින්තන එක මං කෝ මේ මට මම ලියන්න කම්මැලි. එහෙනම් වයි මම ලියමු කිව්වා. හරි ලියමු කිව්වා. ඉතින් අපි දැන් කතා කරලා රෑට මම ඒක ඉංග්‍රීසි වලින් ලියලා ඉපම ආරය සිංහලට දවල් වලට දානවා. මේ දාලා අපි දෙන්නම එකතු වෙලා ලිව්වේ. ඒ කියන්නේ ඒක කෝ රයිටිං ස්ක්‍රිප්ට් එක. ඉතින් අර මට තිබිච්ච අවශ්‍ය කාරණාව ඒක ඇතුලෙන් ආවයි. එතකොට දැන් මේ එඩිටර් කෙනෙක් වෙලා හිටපු එක මේ වාසියක් වුණා නේද? ඒ කියන්නේ දැන් එඩිට් වෙන විදිය දන්නානේ. ඒ කියන්නේ ෂූට් කරනකොට ලියනකොට නෝ. ඔව් ඔයා කියන කාර්ය මොකද මම ඇත්තටම මම ට්‍රේන්ඩ් එඩිටර් මම ඩිරෙක්ටර් නෙවෙයි. ඩිරෙක්ටිං ක්ලාස් එකකට ගියා. ඊකී හරි බෝරින් අර ඩිරෙක්ටර් කියනවා මේම කරන්නේ නෑ. එඩිටිං එකේ පොඩ්ඩක් තියෙනවා අපිට කෑලි දාලා එහෙට මෙහෙට කරලා බලන්න පුළුවන්. අර හරියන්නේ නැත්තම් මේක බලන්න. මම මේක තමයි මට හරියන්නේ. මොකද මම දැන් හුඟක් අය දන්නවා මම රිහර්සල්ස් වැඩි කරන්නේ. ඒ කියන්නේ ඒ රිහර්සල්ස් කරන්නේ නැතුව හුඟක් වෙලාවට ඒකත් මට අහන්න හිතුනේ දැන් ඒක ආවේ කොහොමද දැන් පළවෙනි ෆිල්ම් එකේ දාන රෙඩ් මොකද්ද මේ සිනිදේශනෙත් කලින් ෆිල්ම් එකක් කරන්න ඉතින් සහ ෂෝට් ෆිල්ම් එකක් කරන්නේ. ඒකට ඒ කාලෙමද ඒ ආවේ කොහොමද ඒක? ඩොනල් කරුණාරත්න කියන්නේ එක්ස්පෙරිමන්ට් කැප්ටන් කෙනෙක්. සමහරු හරියට රිහර්ස් කරන්න කැමති ඩොනල් අය එහෙම නෙමෙයි. ඩොනල් අය එන බෝල්ට ගහනවා. ටුලිප් මෙන්ඩිස් වගේ. හැබැයි ඉතින් 6 පාරක් තමයි ගහන්නේ. ඒක නිසා මමත් ඒකට කැමතියි. මම එක තැනක මට මතකයි ඒකේ තිබුණා පාර්ලිමේ දැන් පාර්ලිමේට කට්ටිය අර ඒ කාලේ ඩ්‍රග්ස් ලංකාවට එන කාලේ කුඩු ගහනවා. ඒ කාලේ කුඩු ගහනගෙන ඒක පෙන්වන්න ඕන දැන් මේ බලන්න කියලා මෙහෙම බලන්න උඩු යට කිරු වෙලා පේනවා. ගමු නේද කිව්වා. ටක් ගාලා ඒ විදිහට ගත්තා. ඒ කියන්නේ එයා කැමති ඒ වගේ දේවල් එක්ස්පෙරිමන්ට් කරන එක තැනක එයා කිව්වා දැන් කඩේක ෂූට් කරන වසන්ත විට්ටච් ඉන්නවා. එතකොට W ජයසිරි ඉන්නවා. තමයි පාලිත සිල්ලා. ඉතින් පාලිතත් ඉන්නවනේ මේන් කැරක්ටර් එක. එතකොට මේ මොනවාද මොකක්ද ඊළඟ ෂොට් එක කියලා. දැන් මෙහෙම තියලා නම් මම කිව්වා මෙතනින් දාන්න කියලා. එතකොට මෙතනින් දාන්න කියමු දන්නලා එතන කමන්නේ කියලා දාලා පෙන්න. දැන් කොහොමද කියලා බලන්න කිව්වා. මම බලලා කිව්වා ඒක හරි නෑනේ. ඒක තමයි මං කිව්වේ කියලා කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. මං ගොඩාක් ඉගෙන ගත්තා. ප්‍රැක්ටිකලි වැඩ කරද්දී තමයි අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්නෙ. ඉතින් ඒ එක්ස්පෙරිමන්ට් මේක ඉතින් මම එදා ඉඳලා මොකද ඒක හේතු දෙක තුනක් තියෙනවා. මිල්ලසොයාගේ ස්ක්‍රිප්ට් එක ලියාගෙන හිටියට අපි ඉතාලියේ ගිහලා රොක්කරාසෝ වල ෂූට් කරනකොට අපි රොක්කරාසෝ වලට ගිහලා දෙන ස්ක්‍රිප්ට් එක දාලා එකෙක් ගාවත් ස්ක්‍රිප්ට් එකක් නැහැ. සීන් ටික මතකයි. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ගාවත් නැහැ. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ජර්මන් ටිම් ඩොයිසන්. ටිම් ගාවත් නැහැ.
එයා තමයි අර බල්ගෙලියන් කාර්යය වගේ කට්ටිය වැදගෙන යන්නේ. ඔව්. කරන්න දෙයක් නැහැ සීන් මතකයි. පළවෙනි සීන් එක ෂූට් කරේ අර කෝල් එකක් ගන්නෙ. මචං ඔව්. මේ මචං මාර කේස් එක මේ අර මේ මෙයා කාපේ සල්ලි තරම් පැන්නනේ. මේ මං කෝ දැන් අපිට සීන් එක මතකයිනේ අපි ෂූට් කරනවා. වව් අපුඩු ස්ක්‍රිප්ට් එකක් බලාගෙන කරනකොට මාර ඉනෝවේටිව්. ඇක්ටර්ස්ලා ගෙනුත් එනවා දැඩි බිඩි ගාලා. හැබැයි ඉතින් ඒකට හරි ඇක්ටර්ස්ලා ඉන්නවනේ. කරගන්න බැරි කෙනෙකුට අමාරුයි ඒක කරන්න. කරා. මහින්දයා කරනවා, ආරයා කරනවා, මෙයා කරනවා. මේ ඒක නියමයට එතන ඉඳන් අපි ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරේ නැහැ. මම අද වෙනකන් ගොඩක් වෙලාවට දැන් ස්ක්‍රිප්ට් පාවිච්චි කරන හරි අඩුයි. ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන ගයිඩ් එකක් හැටියට විතරයි. මම ඇක්ටර් කෙනෙක්ට දැන් කැමති නැහැ ඩයලොග් එකක් දෙන්න. මම එයාට ස්ක්‍රිප්ට් එක කියවන්න දෙනවා. නමුත් මම කියන්නේ පාඩම් කරන්න එපා. මොකද මම ලියන විදිහට නෙමෙයි එයා කියවන්නේ. දැන් හොඳම උදාහරණයක් මිල්ලසෝයකින්ම ගමු. ඒකේ ලියවෙනකොට ලියුනේ මචං මං ගිහින් එන්නම්. ෂූට් කරනවා අපි කියන්නේ මචෝ මං කැපෙනවා. මොකද අරක හිටියොත් ඒකේ ගැම්ම එන්නේ නැහැ. මිල්ලසෝයක එක්තරා සාර්ථකත්වයක් තමයි මේ ස්පොන්ටේනියස් එක. මේ මට හම්බෙච්ච මේ ඇක්ටර්ස්ලත් එක්ක ස්පොන්ටේනියස්ලි වැඩ කරපු එක. ඒක මාර විදිහට බලපෑවා. ඉතින් අර මම දන්නේ පසු කාලයක දැනගන්න ටෙරන්ස් මලික් වැඩ කරනවා ඒ වගේ කියලා. ටෙරන්ස් මලික් කැමරාමන්ට ෂූට් කරගෙන යනකොට කියනවා දැන් අපි හිතමුකෝ දැන් මේ සීන් එකේ නෑ කියලා. ඔයා එක රංගපාන කෙනෙක්. දැන් මේකේ ඉන්නේ සංගීතයි සමන්ලී කියමුකෝ. මොකද ඔයා පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරන ෆෝන් එක අතේ තියාගෙන මම දැන් ටෙරන්ස් මලික් කියමුකෝ ඩිරෙක්ටර් එක එයා දකින්න අනිත් පැයෙන් ඔයා එතන ඉඳගෙන ඒක කරනවා. ටග් ගාලා කියනවා turn the camera that side. මෙයාට අල්ලන්න කියලා. මොකද ඔයාගේ මූඩ් එක ගන්න. එතකොට ක්‍රූ එක පයින්නවා, ගස් අස්සේ යනවා, හරි හැංගිනවා. මගෙත් මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. මමත් කරනවා පස්සේ කෙනෙක් පෙන්නනවා මට ටෙරන්ස් මලික් ෂූට් කරපු වගේ නේද මෙන්න මේම තමයි මේක ෂූට් කරලා දෙන්නේ. ඒතකොට මට හිතෙන්නේ අඩේ ඇත්තට නම් ඒ ටෙරන්ස් මලික් වගේනේ මමත් මේ මන් නිකන් ඉතින් අපිට හිතනවා අඩේ එහෙම ෂූට් කරනවා ලෝකේ සමහර ඩිරෙක්ටර්ස්ලා කියලා. සහ තව විශ්වාස කරන එකක් නේ මේ දැන් අර ඕකේ ෂොට් කියලා අපි ලකුණු කරනවානේ එහෙම එකක් නෑ. ඔක්කොම ෂොට්ස් ටික අරගෙන ඒ වෙලාවේ ටේබල් එකේ දාලා. මොකද සමහර ෂොට්ස් දැන් මම ඒක හොඳටම දැක්කේ මහේන්ද්‍රගේ එක ෂොට් එකක් අපි ගත්තා. ඒකෙන් තමයි මම ඉගෙන ගත්තේ. මේ මහේන්ද්‍ර ඩට් සෙට් එකක් මෙහෙම දැම්ම හකු බහැලා වගේ තිබිච්ච ඉඳ මේ දැන් ටිකක් තරුණ වගේ කරන්න ඕනේ. ඒ පස්සේ ඒක ගැලෙවලා මහේන්ද්‍රත් කිව්වා මචං මේක දාගෙන ඇඩ් කරන්න බෑ අරම්මනම් කියලා. ඒකේ ෂොට් මහේන්ද්‍ර පෙරගේ ටේක් 12ක් ගියයි කියලා හිතන්නකෝ. අර මේක නිසා කියව ගන්න බෑ. ඒතකොට ඒකේ අපි දැන් NG shots NG කියන්නේ not good. සාමාන්‍ය ඒවා print කරන්නේ නැහැ. මම කො print all කියලා දැම්මා. මම මට මතකයි ඒ වගේ තියෙනවා හොඳ මට මතකයි ආයි මේකට වඩා එක හොඳට ආවනේ. හැබැයි ඒකේ කට පොඩ්ඩක් ඇදයි වගේ වුණා. ඊට පස්සේ අන්තිමට කරේ වැරදි shots. දැන් මගේ බැලුවොත් එහෙම මේ ටේක් එකක් අරන් මගේ කට්ස් ගොඩක් තියෙනවනේ සාමාන්‍ය මේ සීන් එක. ඒ ටේක්ස් වල සමහර shots තියෙනවා. නළුවා දැන් ඒකට රියැක්ට් කළා අර වැරදිලා නිකන් මෙහෙම බලන කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල ගැලපෙනවා අම්බාන කෙතෙන්ට. ඊට පස්සේ ඒක දානවා. ඉතින් මේක නිසා මම NG ටේක්ස් වලින් ඒ කියන්නේ අර අයින් කරන වගේ මම ගොඩක් අරන් දාලා තියෙන මිල්ලසෝයකේ ගොඩාක් තියෙනවා අයින් කරපු කෑලි. ඕකේ කියලා. රූමස් වල වගේ එකකට එනකොට දැන් ඒක ටිකක් විතර වෙනස් විදිහේ කියන්නේ මෙමරීස් ගැන කතා කරන. ඒ කියන්නේ තීම්ස් ටිකක් වැඩිපුර කතා කරනවා. ඔය එතනට එනවා ආය යනවා අර පියාමන පීස් ආසාවෙන් හිටියේ ඒ වගේ එකක් කරන්න කොහොමද? අර රාවණාගේ සිද්ධි තියනවා කොහොමද ඒ සංකේත වලින් එහෙම එහෙම කියලා. ඉතින් එතකොට දසුන් මට හම්බෙන්නේ ඒ කියන්නේ දස්සාවේදී මහෙන්ද්‍රාර හම්බෙන්නේ නමුත් දස්සා කියනවනේ මිල්ලසෝ හින්දා තමයි මං ආයේ ෆිල්ම් කරන්න කියලා. එතකොට දස්සගේ මම දකින්නට දස්සත් අර අපේ ටයිප් එකේ ඇක්ටර් කෙනෙක්. කොහෙද දස්සව හම්බ වෙන්නේ දකින්නේ කොහොමද? නෑ මොකක් හරි නිනෝ ලයිව්ද? නෑ. ජගත් මනෝවර්ණගේද මන් දන්නේ ෆිල්ම් එකක් තියෙනවා ගින්දර ටිකක් මොකද්ද මේ මොකක්ද එකක් කියනවා ගින්දර පොඩ්ඩක් දෙන්න හරි මොකක් හරි ඒක මට මතක නැහැ කවුද ඩිරෙක්ට් මම හිතන්නේ ජගත් වෙන්න ඕනේ කරන්න ඇත්තේ ෆිල්ම් එක. ඒක මම දකිනවා. ඒකේ මට දස්සයි කරන එක මට නැගලා යනවා. ඊට පස්සේ
දස්ස නිම්නක උදකලාවේ දස්ස තමයි බිහයින්ඩ් සීන්ස් ඔක්කොම රෙකෝඩ් කරන්නේ. දස්ස කැරක්ටර් එකක් නෑ ඒකේ සෙට් එකේ ඉන්න ආසාවට ඇවිල්ලා මගෙන් අයියේ මං ඒක කරන්නම් කියලා මගෙන් ඉල්ලගෙන ෂූට් කරනවා. මේ මට මතකයි මේක තැනක ඒක රෙකෝඩ් වෙලා තියෙනවා. මට හරියට බඩි ගිනිනවා ඒ කාලේ. මට කන්න ඕන අන්න රු කන දස්ස ෆ්‍රේම් කරලා ඒකත් ගන්න. ඉතින් ඒ වගේ දස්සගේ තිබුණා ඒ වගේ කියන්නේ හැමදේම එයා රෙකෝඩ් කරගෙන එයා නිම්නක උදකලා ඒක YouTube එකේ තියෙනවා. behind the scenes ගොඩක් කොමගේ 75ක් වගේ කරේ දසුන් 80ක්. ඉතින් ඊට පස්සේ දසුන් එක්ක සෙට්ලා අපි ඒතකොට රූමස්සල එකේ එනවා. මගෙත් එක්ක ඊළඟ එන හැම ප්‍රොජෙක්ට් එක මොකද මම වැඩ කරන්නේ යාළුවොත් එක්කනේ හුඟක් වෙලාවට මට දැන් මාතක වෙල තේත් මහින්ද්‍ර පෙරේර ඒකෙත් ඉන්නවා. ඔව් දසුනක් ඉන්නවා. දසුනත් ඉන්නවා. මේ ඒ කියන්නේ මට ඒ සෙට් වුණා මම කැමති ඒගොල්ලෝ එක්ක ඒ වයිබ් එකට කැමති වුණා මම කැමති ඒගොල්ලෝ එක්ක වැඩ කරන්න. වැඩ කරනකොට එක පහසු වෙන්නේ ඒ කියන්නේ දන්නවා මෙයා සමන්ලි නිම්නක උදකලා ඉඳලා හැම එකෙම වගේ මගේ ඉන්නවා. ඒ වගේ අනිත් එක සමන්ලි කියන්නේ වනද මට දැන් මහේන්ද්‍ර ඇක්ටර් කියලා කිව්වොත් මේ වෙලේ සමන්ලිව ඇක්ට්‍රස් කියලා කියන්න පුළුවන්. ඒ දෙන්න හරිම ඉහළ තත්ත්වයක කියන්නේ මාල්නි අක්කගේ ඒක ඇවිල්ලා තියෙනවා සමන්ලිට ඩිරෙක්ට්ලි. මොකද මම හැමතිස්සෙම දකින්නේ ලංකාවේ ඇක්ටර් කිව්වොත් මාල්නි ෆොන්සේක. ඒ කියන්නේ මේල්ද ෆීමේල්ද වැඩක් නැහැ ඇක්ටර් කියන්නේ මාල්නි ෆොන්සේක. ඉතින් ඊටකට සමන්ලිත් ඒ වගේම මේ හරි දක්ෂයි. සමන්ලික් වැඩ කරන එකත් ඒ කියන්නේ සමහර ඉමෝෂන්ස් සමන්ලි දෙනවා එකක් දෙන්නේ. ඒක ඉතින් ඒ ඇති. ඒක කොහොමද ඒ කෙල්ලට එනවද මන් දන්නේ. very intelligently ඒක එනවා. හරි ෂෝක්. මහේන්ද්‍රගෙත් ඕක තියෙනවා. ඒ වගේ අල්ප තමයි ඉතින් ඉන්නේ ඒ වගේ කට්ටිය. එනකොට ඉතින් මට හම්බෙන කට්ටිය හොඳයි ටීම් එක. දැන් සරත් කොතලාවල හම්බෙනවා. සමන්ලිත් මගෙත් එක්ක වලි දාගත්ත මුලින්ම සරත් කොතලාවත් වල දැන් දෙන්නම ෆුල් මගෙත් එක්ක හරි කියන්නේ වැඩ කරද්දි තමයි අපිට තේරෙන්නේ අපි කට්ටිය ඔක්කොම එකට හරි ෆිට කියලා. එහෙම තමයි ඒක වැඩක් කරන්න ඕන දෙයක් දැනගන්න. මාතා ගැනත් මතක් කරමු. මොකද මාතා කියන්නේ වෙනම ප්‍රොජෙක්ට් එකක් ඒකෙදි දර්ශන ධර්ම. ඒකෙත් තියෙන දර්ශන ධර්ම රූමස්සල එකෙත් හිටියා. ඒ කියන්නේ ඒක තමයි මයිත් එක්ක ෆිට වෙනවා. රිකිඩින් එකෙත් ඉන්නවනේ. රිකිඩින් එළියට ආවේ නැති වුණා. සංගීතත් දැන් බලන්න. සංගීත මිල්ලසොයා හිටියා නිම්නක උදකලා ඉන්න රිකිඩින් එකේ ඉන්නවා. අනිත් එයා ටීවී ඉතින් එන්නේ නැති නිසා ආවේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඉතින් අර දර්ශන් අරකට ආවා ඊට පස්සේ මේ මාතයකට ආවා ඊට පස්සේ මේ මොකද්ද රූමස්සල් එකට ආවා ඊට පස්සේ රිකිඩින් එකෙත් ඉන්න ඉතින් අවුට්සයිඩර් කරනකොට දර්ශන් මැරිලා. දැන් මේ ටික එතකොට ආයේ දැන් අපිට නැද්ද අර ෆිල්ම් බලන්න නැද්ද දැන් අර මිල්ලේසොයාගේ ඉඳලා ඊට පස්සේ චින්තන ධර්මදාසල ඇවිල්ලා ඊට පස්සේ කරේ ඔය කොයිද ඔයාවත් ඇවිල්ලා එවෙන්නේ නැහැ. ඇයි ඔයා ෆිල්ම් එක අපි කොච්චර අහනවද? නෑ ඉතින් එහෙම නෙමෙයි මේ ඒවට මුදලුත් ඕන සල්ලිත් ඕන හරි ඔක්කොම සෙට් වෙන්න ඕනනේ. ඉතින් සෙට් වෙනකොට සමහර ඒවා සෙට් වෙන්නේ නැහැ. අනිත් මට මතකයි මහේන්ද්‍ර පෙරේරා එක සැරයක් හේමාල් එක්ක ගිහිල්ලා කොහෙද මන් දන්නේ ගිහිල්ලා මම හිතන්නේ මාරියා ෆිල්ම් එක කරන කාලේ වෙන්න ඕන. මේ හේමාල් රණසිංහත් එක්ක ගිහිල්ලා ප්‍රොඩියුසර් කෙනෙක් හම්බෙලා මහේන්ද්‍ර එනවා. අවිගත්තෝ කියන ෆිල්ම් එකට අපි ෆයිනෑන්ස් කරමු කියලා ඒක පොඩි ෆන් පාතාලේ වැඩක්. ලොකෝ මාර්කේස් එකනේ. බයිටේ 17 එකක් ඇතුලේ. 17 එකක් ඇතුලේ. ඕ මචං කීතු වලට කපලා දාලා. ඒ කියන්නේ නෑ මචං කට්ටිය කියනවා බූඩි දෙන්න. යමයි. හැබැයි ඕ බජට් එකයි දන්නේ නැහැ. කවදා ඉවර කරයිද දන්නේ නැහැ. ඉතින් ප්‍රොඩියුසර් කෙනෙකුට ඔය දෙක කිව්වෙන් පස්සේ ප්‍රොඩියුසර් පස්ස ගන්නවනේ. ඉතින් ඒ කැපිල්ල කියන එක තිබුණා. ඒක මගේ ෆිල්ම්ස් වලට එහෙම වෙලා තියෙනවා. මිල්ලස්වා කරද්දි මට එන්ඩින් එකක් නැතුව මම කැරක් ඉන්නවා. දවසක් මට දැක්කා මේ නෑ මට රවි අංකල් කතාවක් කිව්වා එයාට විච්ච දෙයක්. මදින මිනිහෙක්ගේ එකක්. ඒතර ඒක තමයි මට ආවේ මිල්ලස්වාගේ කොහෙද යන්නේ? මගෙන් එන්නම් කියලා යන ඒක ආවේ ඒකෙන් තමයි. ඉතින් ඒ වගේ ඉන්ස්පයර් වුණා. ඒතර දැන් හරි මට හම්බුණා එන්ඩින් එක කියලා. ඉතින් මම ඒකට ගිහිල්ලා ඒක කරා. ඒක තිබුණේ කාටුන් එන්ඩින් එක. මෙයා පියාඹල යන එකක් තිබුණේ මහේන්ද්‍ර. ඒක අපි කාටුන් ඇෂ්ලි රත්නවිභූෂණයි කවුද එයාගේ වයිෆ් දෙන්න බලක මේක මෙහෙට ගැලපෙන එකක් නැහැ කියලා මම ඒ වෙලේ අයින් කරා. අද දවසට ගැලපේ ඒ වෙලේ. ඉතින් ඒ වෙලාවේ හැටියට. මොකද ඇත්තටම මිල්ලස්වා කියන්නේ කාටුන් එකක්. ඒකනේ ඒක පටන් ගන්නෙත් කාටුන් එකේ මැද තියෙන්නෙත් අර මිල්ලස්වා ගිහිල්ලා ඔක්කොම ඩිං ගාලා වැටිලා ඊට පස්සේ ඉවර වෙන්නෙත් ඒකෙන්.
අර ඉවරන් කෑල්ල අපි අයින් කරලා කරා අධ්‍යක්ෂකවරයක් විදිහට බුඩ හිතනවා නේද? ඒ කියන්නේ ෆිල්ම් එකකට හරි මොකට හරි කියන්නේ තුනක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සලම් පිටපත ලියනවා, ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකේදී ඩිරෙක්ටර් එක ආයෙත් වෙනවා, ඊට පස්සේ කතාව කියනවා, ආයෙ සංස්කරණ ඕනේ මම හිතන්නේ රයිටර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා කියලා ෆිල්ම් එක. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ලියන කෙනා. මම හෝ වේවා කවුරු හරි වේවා ෆිල්ම් එක ලියන කෙනා. ඒ කියන්නේ පෑනෙන් කොලේට දාන එක කෙනා. ඊට පස්සේ අධ්‍යක්ෂක ඒක අරන් එයාගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක තමයි කරන්නේ. ඒකින්ද කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේක මම ලියපු එක නෙමෙයි කියලා. ඔව් ඒකේ ඔයා ලියපු එක නෙමෙයි. මොකද අධ්‍යක්ෂකෙක් ඉන්ටර්ප්‍රිට් කරනවා. ඒතකොට මම ඒක එඩිටර්ට දුන්නා. ඒක එඩිටර් වෙනම විදිහකට. ඔව් දැන් මම සමහරවල්ට මම කියලා කියනවා. දැන් ඔයාලා දෙන්න එකේ ඉන්නවා නම් මේ ෆ්‍රේම් එකේ දැන් මට තේරෙනවා නම් මෙයාට තරහ යන එකක් එනවා නම් තරහ කියලා මෙහෙම තරහක් නෙමෙයි නිකන් අමුතු තරහක්. ඒ කියන්නේ අපිට තේරෙනවා මූණෙන් තරහ ගිහිල්ලා කියලා. නමුත් ඒක ක්‍රියාවෙන් ලොකුවට පෙන්වන්නේ ඇතුළෙන් කියලා. ඒතර මම එඩිටර්ට කියනවා මේ දෙන්නම යූස් කරලා තව තියෙන ෂොට්ස් යූස් කරලා මට මේ තරහ බිල්ඩ් අප් කරලා දෙන්න. ඒතර එඩිටර්ට තේරෙනවා ඒක බිල්ඩ් අප් කරන්න. එයා කට්ස් වලින් හදලා දෙනවා. සමහරවිට ඇක්ටර් දීප එකක් නෙමෙයි. ඒක එඩිට් එකේ බිහි කරලා ගන්නවා. අර කට්ස් වලට ගිහිල්ලා එද්දි හිතන මෙයාට තරහ ගිහිල්ලායි කියලා ඒක එළියට එනවා. ඉතින් ඒ කොහොම වෙතත් කතන්දරේ තුන්වෙනි වතාවට ලියන්නේ එඩිටර්. මම විශ්වාස කරනවා. එතකොට දැන් මේ ටිකේ කරන්නේ උගන්වන එක විතරයි. දැන් වෙනම ක්ලාස් එකක් යනවා, ඊට පස්සේ වෙනම අර ඔයාලා ඉන්න ක්ලාස් එක නේ. ඔව් නේ අපි ඉන්න ක්ලාස් එක. නෑ එහෙමත් නෙමෙයි. උගන්වන එක විතරක් නෙමෙයි. ඉතින් මම වෙන වැඩ මගේ තියෙන පර්සනල් වැඩ කරගෙන ඉන්නවා. ඉතින් තාම මොකවත් වෙන ප්‍රොජෙක්ට් එකක් ආවේ නැහැ. ඉතින් ඒක නිසා මම මගේ පර්සනල් වැඩ ටික කරගෙන දැනට ඉන්නවා. හරි එහෙනම් අද ආවට thank you ඉතින් ඔයාලට. ආවට thank you විතරද දෙන්නේ? වෙන මොකුත් දෙන්නේ නැහැ. thank you විතරක් දීලා හරියන්නේ නැහැ. මොනවා හරි දෙන්න ඉපේ. අනිත් එක ඔයා මගේ එඩිටර් මේ නිම්න කුදකලාවේ එඩිටර් මේ ඒක එයානේ මෝඩ තරමේ එඩිටර් මෝඩ තරින්දී කිත්‍යාල එඩිටර්. එනවා නිම්න කුදකලාවේ එඩිටර් ආවනේ අපේ ක්ලාස් එකේ කතාව සෙෂන් එකක් කරා. එයා එඩිටර් විතරක් නෙමෙයි එයා ඩිරෙක්ටර්. ඊට පස්සේ මම ඒවා කතා කරා. එයාගෙත් මම ආසයි මගුල් ප්‍රජාතන්ත්‍රවාදී ෂෝට් ෆිල්ම් එකට. ඒව එහෙම ඉතින් එහෙම තමයි ඉතින්. නෑ මගේ එඩිටර් කිව්වා. ඔව් එයා මගේ ඩිරෙක්ටර් නෙමෙයි. ඔව් අපි ඉතින් ඩිරෙක්ටර් කෙනෙක් ඉතින් මම කැමති විදිහේ ඩිරෙක්ටර් කෙනෙක් එයා. එහෙනම් ස්තුතියි වෙලාව වෙන් කළාට. ඔව් අපිට ස්තුති විතරක් දෙන්න ගෙදර ගෙනියන්න වෙන මොනවද දෙන්නේ නැද්ද? කන්න මොනවද මොකුත් එහෙම නෙමෙයි. කන්න මේ රෙකෝඩින් එකෙන් පස්සේ ආව දෙනවා කන්න. ඕකේ අපි බලමුකෝ එහෙනම්. හරි ජය වේවා එහෙනම්. ජය වේවා.